everyone. Welcome back to Live Mini Vlogs. ඔන්න අද පළවෙනි පාරට මගේ YouTube channel එකෙන් food challenge එකක් කරන්න තමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ මුලින් ඉඳන් බලලා තියෙන කෙනෙක් නම් මෙන්න මෙයා කොහොමද කියලා ඔයාලා අඳුරනවා. ඉතින් ඔන්න එහෙනම් මෙන්න මෙයාත් එක්ක තමයි අපි food challenge එක කරගෙන යන්නේ. ඉතින් අපි කරන්න යන food challenge එක තමයි මොකද්ද මල්ලියද? ඒක අර අලුතෙන් ආපු Maggi noodles එක. ඒක අපි තාම try කරලත් නැහැ. ඔව්. අපි එහෙනම් අද බලමු මොකද වෙන්නේ කියලා කාගන්න පුළුවන් වේද නම් දන්නේ නැහැ. මම නම් කනවා ඉතින් මෙයාට කන්න බෑ වැඩි. හැබැයි මෙයා නම් දිනයි දන්නේ නැහැ ගිලින්න පුළුවන් හොඳට. තේරෙනවද? හැබැයි අපි දෙන්නටම හොඳට කන්න පුළුවන්. පොඩ්ඩක් ස්පයිසි තියෙන හින්දා තමයි ෂුවර් නැත්තේ. පළවෙනි පාරට කරන කුක් චැලෙන්ජ් එක නිසා මම දිනන්න ඕනේ. ඔව් බලමුකෝ කවුද දිනන්නේ කියලා. ඔයාගේ 1k එකට thank you කියන්නේ නැද්ද කට්ටියට? ඔව් ඒක මතක් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. මගේ YouTube channel එකේ 1k subscribersලා complete වුණා. ඉතින් ඔයාලා subscribersලා අන්න ඒක හොඳයි. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ මාසේ 7 වෙනිදා උදේ දැකපු සුබ්බම සතුට හිතෙනම දේ තමයි ඒක. ගොඩක් දවස් ඉඳන් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්. ඉතින් lucky 7 කියලා 7 වෙනිදාම ඔයාට ලැබිලා නේ. අන්න හරි කොහොමද? ඉතින් subscribe කරපු හැමෝටමත් මගේ වීඩියෝ බලන සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරේ. ඒ වගේම මම ඔයාලට පොරොන්දුවක් කරලා තියෙනවා gift එකක් දෙනවා කියලා. ඒ ගැන ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න. එහෙනම් අපි දැන් අපේ food challenge එකට යමු නේද? අපි යමු. ඒ වගේම දැන් අපි දැන් යන්න ඕනේ මේක ගන්න. අපි තාම මේක හරියට දැකලත් නැහැ, try කරලත් නැහැ. TV එකේ ad එකක් දැකලා තමයි අපි ගන්න යන්නේ. Maggi noodles එකේ new version එකක් මොකක් හරි අපි ගිහිල්ලා බලමු දැන් සුපර් මාකට් එකට කොහොමද ඒක තියෙන්නේ කියලා. ඔයාලට අපි එතන ඉඳන් vlog එක continue කරන්න. සයි ඔය රාමෙන් එක නෙමෙයි කොත්තු මේක. හරි මම මේ රාමෙන් එක ඕනේ. ඒක නෝ. ඒක නෝන්ද? සම්බන්ධ මේකත් මේ වගේනේ. චීස් සහලු කොටන මේක වැලිය චීස් සහලු ඒක මොකක් හරි චීස් මේකක් තමයි අලුත් මේ නිව් version එක මේක අපි හොයන නූඩල් එක නැහැ දැන් අපි යනවා ඊළඟ සුපර් මාකට් එකට යන්නේ අපි දැන් ගත්තා පෙන්නන්නකො ගන්න ගිය එකපද මන්දා තිබ්බේ ඉතින් තිබ්බ එක ගත්තා මොකක් හරි ගමක් නැහැ මොකක් හරි ගමක් නැහැ ගත්තා කොහොමද සැරයි කියන නම් අපි දන්නේ කියන එක තමයි මට ඉන්නේ හැබැයි දැන් අපි අනේ මන්දා මොකටද මෙහෙම මේ දුක් විඳගෙන කෑම කන්නේ කියලා කෑම දුක් විඳගෙන කන්න නෙවෙයි තියෙන රස කර කන්න ඒ වුණාට අපි දුක් විඳ කෑම කනවා ඒක අපේ සාමාන්‍යයෙන් මෙයයි මමයි ඕනි මල ජරාවක් කන ජරාවක් හැබැයි කෑම තමයි ජීවිතේ අපි මේක කාලා විඳින හැටි ඔයගොල්ලන්ට අද බලා ගන්න පුළුවන් අපි දැන් සුපර් මාකට් එකේ ඉඳන් ගෙදර ආවා ඊට ගන්න පුළුවන් උනේ මේක චිප්ස් මේක අපි හෙව්වා සුපර් මාකට් තුනකින් මොකද හෙව්වා අපි අලුතෙන් කියලා තිබ්බේ තිබ්බේ නැහැ අපි ඒක වෙන දවසක try කරමු කීවිසකට ගිහිල්ලා මේ දිනෝ දැන් මේකට යන්න ඇත්තටම වෙලාවමදි ඒක නිසා අපිට අදට පුණුවම් වෙච්ච මෙන්න මේක මේ කොරියන් කොතුමි කොරියන් රාමෙන් එක අපි අද try කරනවා ඔයාලට පෙන්නන්න කන්න මේක මෙයානම් කලින් කාලා තියෙනවා මම මේකේ අනිත් එක කාලා තියෙන්නේ කාලා බලමු කොහොමද මේක සැර නිමෙට තියෙනවා මෙයා එක කාලා භාගයක් විසික් කරලා තිබ්බා කියලා අපිට ආරංචි ඉතින් බලමු මේක කොහොමද එන්නේ කියලා කාලා විසික් කරලා අද විසික් කරන්නේ නැහැ අද චැලෙන්ජ් එකක් නේ තියෙන්නේ දිනන්නේ කොහොමද කියලා බලනවානේ බලමු මේකත් එක්ක අපි මොකක්ද තව තියෙන්නේ
ඔකත් එක්ක අපි කූල් ඩ්‍රින්ක් එකක්. කූල් ඩ්‍රින්ක් එකක් මේක කාලා ඉවර වෙලා හැබැයි කාලේ ඉවර වෙනකන් ඉක්මනට බොන්න බෑ. කුරක්වත් බොන්න බෑ. ඒක තමයි රූල් එක. හැබැයි කාලේ ඉවරලා අපිට අයිස් කැට වගේ කන්න වෙන්නේ. කොයිකටත් ඕල්රෙඩි සීනි වගේ රෙඩි කරලා තියාගන්න. දෙකක් තියෙනවා දෙන්නටම බලමු. මට යන්න බෑ නෑ තමයි යන්නේ. කියන්නේ බෑ නැත්තම් මේක වෙන වෙනම හදන්නත් තිබ්බ නැත්තම් මම යන්න දන්නේ නැතිනම් මෙයාට තමයි මේකම හදන්න වෙන්නේ. බලමු වෙනසකටත් එක්ක අදහලා. මම හිතුවා තවර කොහොමද කන්න වෙන්නේ. එතකොට සැර කෙසේ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඔව් සැර කියන දේ කොහොමත් මේකේ තෝරලා තියෙනවා. ඒකත් එක්ක ඉතින් තවත් ස්ලූස් මෝෂන් වගේ ඔප්ෂන් එකකට අපිට යන්න පුළුවන් මේ. ඊට අමතරව දැන් මේ වෙසක් සීසන් එකේ අපිට හොස්පිටලයිස් වෙන්නත් පුළුවන් මේ. ඒක නිසා මෙයාම හදන්න දැන් මම මේ වගේ වැඩ ඇත්තට එක්ස්පර්ට් නෑ. ඒක නිසා අපි මම පිළිගන්නවා මට යන්න බෑ කියලා. එහෙනම් අපි වැඩි පටන් ගමුද? හරි. එහෙනම් දැන් ඔයගොල්ලන්ට බාර ගන්න පුළුවන් මෙයාගේ ඉබිල්ල කොහොමද කියයි යන්න. මොකද මට කතා කරන්නේ? මල්ලි. මම කතා දෙන්නකො මල්ලි. අයියෝ ඉතින් කල්ලා දෙන්නකො මල්ලි. මටත් දැන් බැරුණා. මේ එක්තර මේකක් කරන්න ඕනේ අපිට මේ ආකාරයට අපේ දත් දෙකක් චූස් කරලා එක්තර මට නෝන්නේ මේ වගේ දේවල් වලට පොඩි ටෙක්නික් පාවිච්චි කරන්න ඕනේ. හරි මම හිතන විදිහට මෙන්න මේකේ සැරම මෙන්න මේක දෙන්න ඇති. ඔව් මොනවද මේ? ඕක නෙමෙයි මල්ලි. අනිත් මේකද? එක සැර. ඕක නිකන් අර තෙල් එක වගේගනේ. මේකද? අන්න ඕකේ තමයි සැරදී. මේ අහන්නකෝ. මේක අපි චූර්ණ වතුර මිලිලීටර් 600කට තමයි දාන්නේ. හරිද? මිලිලීටර් 600ක් නම් මම දන්නේ නැහැ. මට හිතෙන ප්‍රමාණය දාලා මම හදනවා. කමන්නේ? කමන්නේ ඉතින්. ඔයා විනාඩි 5ක් 6ක් ටික දාන්න තමයි. කොහොමද අද වොෂ්රූම් එක බුක් කරනවා මම මුලින් කොහොමද යන්නේ සිද්ධ වෙනවා කොහොමද ඕක සරානෝ කොහොමද අපි දැන් මොනවද අයිස් කැටර් ටික රෙඩි කරලා තියෙන්නේ ඒක නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා මම හිතනවා හිතමු ඉදිරියට හිතමු ඒක කොහොම වෙයිද කියලා කොහොම කෑවත් ඕක අන්තිමට අපිට විඳවන්න සිද්ධ වෙනවා හරි අපි යන හදන්න ගමු කොහොමද දැන් ඔක වතුර මිලිලීටර් 600කට උතුරන වතුර මිලිලීටර් 600කට නූඩල්ස් එකතු කර මදගින්නේ හැඳි ගාමින් විනාඩි 5ක් 6ක් ඉසගන්න. කරලා බලමු කොහොමද. ඔන්න තියෙනවා අපේ මොනවද? මිලිලීටර් 600. මම දන්නේ නැහැ මේක 600ක් තියනවාද කියලා. මම මට ඕන ප්‍රමාණය තමයි මේක දාගන්න. හරි. මට හිතෙන්නේ මේ ටික මදි වේද? මට මද වෙයි කියලා හිතන්නේ මොකද? අපි යන තව ටිකක් දාමු නේද? ඒක ෆිල් වෙන්නවත් නෑ මගේ වගේ. තව ටිකක් කරන්න. නැවත ජලය. ඇතිනේ. ඇතිනේ. ඇති. වැඩිම බැරි වෙලා හරි කන්න බැරිය. හරි අපි එන මේක ලිපේ තියාගමු. මොනවද මික්ස් කරන්නේ? ඔන්න දැන් අපි මෙන්න මේ තෙල් එක වගේ එක. හරිද? තෙල් එක වගේ. වගේ එක. මෙන්න මේ ආකාරයට අපේ භාජනයට දාගන්න. සරුවත්තරේ. අම්බේ පාට බලන්නකෝ. ඒක මිරිස්සක නෙවෙයි දෙන්නේ. නෑ නෑ. මිරිස්සක ඇත්තේ ආවේකේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තනකොළ තනකොළ මොකද මේක කියන්නේ? වියරගෙන. නෑ. මොකක් හරි. තනකොළ වේලිලා. වේලිච්ච කුඩු ටික. ඉතින් දාන්න. හරි. චට එනවා අත හොදන්න. දැන් සැර දැවිලා ගනි.
ඊට පස්සේ තමයි හොඳ මේක. හරිද? මෙන්න මේක තමයි හොඳ මේක. මේ තමයි මුහුදු වැලි. මුහුදු වැලි. හරි. මේක දාගන්න. මොතර. කන්නේ ඉස්සෙල්ලා මෙහෙම නම්. කැවරසේ කොහොමද? දැන් නූඩල්ස් එක. කන්න ඕනේ නේ. කිව්වා මේ ගන්නත් එපා. කඩන්නද එහෙම දාන්නද? කඩන්න. කොහොම දාන්නේ? දැම්මා. ඔතරම දීලා අතොත් එතන. Yang bakar tambah. Mana? Hampir apa ya? Hampir. ඔය දන්නේ නැකද මේ? ඔය කඩේ විදිහට දන්නේ? මොකද? ඔය මේ කඩේ විදිහට නෑ. ඔය කොහෙන්ද ආදි කියලා. එයාලා කියනවා ඒගොල්ලෝ පස් වලින් ගන්නලා පොඩි කන් කටවුට් එක වේලලා අරගෙන ඊට පස්සේ ඒක පොඩි කූල් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ කරාගොල්ලෝගේ මස් ටික තමයි ගන්න ඔය විදිහට එන විදිහට හදලා මේ ඔය ඉන්නවා මේ කද්දනක් කියනවා මේ තකරතද මොකද්ද කියලා පොඩි જાතියක් ඉන්නවා. අනේ ඒ පණු ටික තමයි ඔය විදිහටම හදන්නේ. හරිද? දන්නේ නැති අය දැනගන්න ඕනේ කාලා. ජකාර්තා වගේ නම ජකාර්තා වගේ නම තමයි ඒක. අනෝගේ නම. ඔය අහකට සර්ච් කරලා බලන්න පුළුවන්. සර්ච් කරලා බලන්න. ජකාර්තා සිටි එකක් කර තියෙනවා මං හිතන්නේ. ඉන්දුනීසියාවේ. එන කමනේ. ටානරටාම්. මික්ස් කරන්න. මේ විදියට මික්ස්. ඉතුරු ටික දාන්න. ටික දාන්න මම හිමිට කොහෙද? හදලා ඉවරයි දැන් දීන එකත් හදාගෙන ඉවරයි මේ දෙක දැන් පේනවා රස පාරට පේන්න තියෙනවා හැබැයි සරයි කියලාත් පේනවා ඔයා එහෙනම් චැලෙන්ජ් එකේ රූල්ස් එක්ස්ප්ලেইন කරන්නකෝ එහෙමයි මේක කාලි ඉවර වෙනකම් වතුර උගලක්වත් බොන්න බෑ බීම එකත් උඩට බීමෙන් බොන්නත් බෑ මේක සම්පූර්ණ කාලේ ඉන්නාට පස්සේ බීමක සම්පූර්ණ දීලා ඉවර ගන්න පුළුවන් දැන් ඔයාට ඔක කන්න පුළුවන්ද කන්න පුළුවන් දැන් නෑ බලමු බලමු try කරලා බලමු මොකද මේක ඒ කියන්නේ 2x එක කාලා නැහැ මේ රාමෙන් එකේ කාලා පොළොවේ සැර වැඩි වගේ පේනවා මට පේනවනේ ඔව් එහෙම සීන් එකක් තියෙනවා නේද කොහොමද try කරලා බලමු එහෙනම් පොඩි හැන්දකුත් දීලා තියෙන්නේ ඒක හින්දා හිමින් කන්න වෙයි නැත්නම් එක කටක දාගන්න තිබ්බා එයා ඒ වාසිය ප්‍රයෝගී කරගෙන තමයි පොඩි හැන්දක් දුන්නේ දුෂ්ටයි මටත් ඉතින් එහෙමනේ හරි එහෙනම් පටන් ගමු ඔන්න 1 2 3 කියලා පටන් ගමු එහෙනම් 1 2 3 4 එන්න කියන්නකො කලින් දියන ගන්න
නිවන් නිකන් නේ. යටි කදේ. අනේ නන්ද. අතුරු ආබාධ වලට තව කියන්නේ නැහැ කියලා. මේක වැඩිද මන්ද? මේක වැඩි වගේ මට පේන්නේ. वाड़ पॉडी देख सराय ने ओका होकर सराय थी मम्मा सराय का काम नहीं है मेकिंग इनलेट ना අපේ මල්ලියා ලස්සන තරම් කන්නේ මොනවා වේ බලන්න ඔයා වීඩියෝ එකයි බලන්න එතකොට පෙනේ මම ලස්සනට කන්නේ කියලා මේක ඔක්කොටම හදන් ස්ටෝල් වල ගෑවුනා මම ඒක ගොඩක් ස්ටෝල් වල මම කතාව අහලා තියෙනවා දෝඩි දාගෙන එනවා මේ ආදිනයි වගේ බලහල්ලක කියන්න बोलना बे सारा प्रस कला चैलेंज करने तो करो अभी कर ले මේ දවස්වල වාසනාව ඉන්නවත් එක්ක හින්දා බේරුණා Mandino. Ambo. Ambo. Bah. Marni sarai. Ambo. मैं अभी में कटा मत रहा था දැන් මම ඉරෝ ටිකක් සීන් එකක් කරනවා දැනීගෙන යනවා අයිස් කරතිනෝ
මට ක්‍රියා කියනවා. හරකින්ද අතරින් වැඩියම පොල් දෙක දැවිලා. පොල් දෙක. අතීකින් බඩයි උගුරයි ඒක දැවිලා ගන්න ඉඳන්නේ. දැන් පොල් දෙක කුකුළු ගහනවා වගේ. සීන එකක් තියෙන මේ බලන්නකො මම චැලෙන්ජ් වලට ගත්ත මනුස්සයා. මොතර මාළුවෙක් මේව කරන් ඉන්නවා වගේ කොහොමද ෂොට් එක දාගෙන ඉන්නේ. අඩේ මං හොඳයිනේ. මං හොඳයිනේ. මම අර අන්තිම ටික හයිය හයියෙන් කරන්නේ. පොඩක් පොඩ මොනවද දැනෙන්නේ? ඒ හරි තෝල් දෙක නිකන් කිස් කනවා වගේ ෆීලිං එකක් දැනෙන්නේ. මම මේක කලින් try කරලා නැහැ. මෙයා try කරලා තියෙනවා. ඒකයි මෙයාට දිවන්න පුළුවන් වුණේ. නෑ මම සම්පූර්ණයෙන් කෑවේ නැහැ. හරිද? චුට්ටක් කාලේ එක හෙන් පිටින් මම ඩස්බින් දානවා. කන්න බැරි හින්දා. අර අද කෑවා ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා මෙයා. තමයි ෆුඩ් චැලෙන්ජ් එකක් මම මේ මුලින්ම කියලා මම පරාද දුන්නාම හරි නෑ වගේනේ. හරි නෑනේ මෙයාට මුලින් දිගන්න දෙන්න බෑ එයාගේ. මම හිතුවා මෙයා ඒ කතාව කියයි කියලා තව ටිකේ වගේම කිව්වා. හරි නෑනේ අර 1k ගහලා පොඩි gift එකක් විදියට ඔයාලට ඒක දිගන්න දුන්නා. ඊළඟ එක නම් මෙයාට දෙන්න දෙන්නේ නෑ. ඈ? අපි හැමෝත් කියමු දැන්. පේනව නේද වතුර බොන විදිහේ? කාටද අමාරුව වැඩිම කියලා. ඇත්තටම සැර වැඩි වෙනවා. හරි අමාරු. මට නිකන් අර- ගන්න බෑ මේකේ අර ඔයගොල්ලෝගේ අම්මගේ මේ කොච්චර සැර වැඩි ගන්නවා නේ. කොච්චි සම්බෙල් එක ඒකට වඩා මේක සැරයි. ඒක සැරයි. මට ඒක අවුලක් නෑ. ඔයාට එකක් අමාරුනේ. එයා එවනොත් පුදුමයි. එයා ඒක කෑවා. පිටිනනවා කියලා මම තමයි හිතාන්නේ. අදිෂ්ඨානවත් මොටිවේට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා මේ එයාට මේ 1k ගහලා දීලා මොටිවේට් කරලා තියෙනවානේ. ඒක තමයි දැන් එයා එහෙම වෙලා තියෙන්නේ. ගැම්බෙන් ඉන්නවා. ගැම්මෙන්ම ඉන්නවා. එයා දැන් 100k ගැහුවට පස්සේ කොයි වගේ චැලෙන්ජ් එකක් තියෙයිද දන්නේ නැහැ. ඒකටත් ඉතින් මේ අසරට මාවනේ ගාව ගන්න. අනිවාර්යෙන්ම. දැන් දිගටම ලෑස්ති වෙලා දිගටම ලෑස්ති වෙලා ඉන්න. අපි ඊළඟ එක මොකක්ද කරන්නේ? අපි බලමු නේද? හොඳ එකක් කරා. ඊළඟ එක මීට වඩා ටිකක් එහාට ගිහිල්ලා දෙයක් කරන්න වෙයි. නේද? අපි බලමු. හරි අමාරු. ඔව්. දැන් පොඩ්ඩක් බඩක් දනවගෙන එනවා. ඒ පොඩ එක කොහෙද එන්නේ? පොඩ්ඩ. දැන් තොල් දෙකේ යමවන ගිහිල්ලා බඩ පපුව දනාගෙන එනවා. අම්මෝ. හොඳ වෙලාවට ගින්න එකක් හදාගෙන ඔව් නේ. ඒකෙන් පොඩ්ඩක් ෂේප් වුණා ගොඩක් මො. අම්මෝ. මෙහෙමයි සරක අනාලට සමහරවිට අවුලක් නැතුව ඇති. සමහර විට ඔව්. අපි අර සරකන්නේ නැතුව ගොඩක් අමාරුයි. අමාරු. සරකන්නේම නැහැ. ඒක. කමෙන් අපි කොහොමද කරන්නේ? මෙයාත් ඉතින් කාලේ ඉවර කරන්නේ කොහොමද? නෑ මට තව පොඩ්ඩක් ඉතින් මෙයා බලන්න. චුට්ටයි එක ළඟ ගියේ දෙන්නව. නෑ මම ඔයා මුලින් ඉඳන්ම sorry. ඒක තමයි ගණන් ගන්නවා. ඔයා මුලින් ඉඳන්ම හයියෙන් කෑවනේ. මං අර තොල් දෙක ගෑවෙන්නේ නැති වෙන කන්න බැලුවේ. ඒ වුණාට ඔයා චැලෙන්ජ් එකට ඕන විදිහට ටක් ගාලා කාගෙන ගියා. ඊට පස්සේ මම ටක් ගාලා කෑයි. ඒකත් එක්ක තමයි පරක් වුණේ. ඊළඟ වීඩියෝ එකකට ඔයා එහෙනම් එනවනේ. ඊළඟට මොකක් කරයිද දන්නේ නැහැ. ඊළඟට කරන්න ඕනේ කමෙන්ට් එකක් දාන්නකො මොකද්ද කරන්නේ? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මොන වගේ එකක්ද කරන්න ඕනේ අපි කියලා. ඒකත් එක්ක බලමු නේද ප්‍රපාතක. ඔයාගේ gift එක දෙන එක ගැන කිව්ව නේද? ඒක ගැන වෙනම වීඩියෝ එකක් අපි දාමු කරලා. මොන වගේද? කොයි කොයි විදියට වගේ? gift එක හම්බෙන්නේ කියලා. ඒ වගේම ඔයාගේ page එක ගැන මතක් කරන්න හරිද? බිස්නස් එක. business එක. මෙයා small business එක. මම business
බිස්නස් ගර්ල් කෙනෙක්. ඒ අතින් බලමු. ඒක ගැන පොඩ්ඩක් කියන්න. ඔව් FB page එකේ The Art of Live page එකේ නම මම කලින් වීඩියෝ එකක් දාලා තියෙන ස්ටේෂන් වලට. ඒක බලුවොත් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. WhatsApp number එක උඩ එකක් දාන්න ඕන. ඒක මේ වීඩියෝ එකේ යට link එක තියෙයි. ඒ වීඩියෝ එකේ ඒක බලා ගන්න. Facebook page එකේ link එකක් දාන්න මේකේ යටින්. ඒක දාලා description box එකේ දාලා තියෙනවා. ඔව් බලන්නකෝ ඒක. එහෙනම් වීඩියෝ එක එන් කරමුනේ. යම් නේද? හරි. එහෙනම් මේ වගේම තව වීඩියෝ එකකින් මාත් එන්නම් මෙයාගේ vlogs වලට challenge වලට මම එන්නම්. මේ වීඩියෝ එක කවදින ලයික් එකක් දාන්න. ඔව් ලයික් එකක් දාන්න share කරන්න. කමෙන්ට් එකක් දාන්න පොඩ්ඩක් noise ඇති අපි මෙතන කරන තැනත් එක්ක වාහන පොඩ්ඩක් යනවා සද්ද පොඩ්ඩක් ඇහෙනවා ඇති ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ අපි ඊළඟ වීඩියෝ එකෙන් එකක් කරන්න බලමුනේ එහෙනම් අපි අදට යනවා ඊළඟ challenge එකෙන් සෙට් වෙමු හොඳේ බයි